සැබවින්ම පින්වතුනි ඒ නාවියනේ අරිය ධම්මාභිධාන නායක ස්වාමින් වහන්සේ අනුනායක ස්වාමින් වහන්සේ සුපටිපන්නතාදී ගුණයන්ගෙන් පරිපූර්ණ වූ චරිතයක්. මගේ ජීවිතයේ ඇසුරු කරපු කාලෙත් දැකලා නැහැ කවදාවත් අසිහියෙන් තොරව කිසිදු ඉරියව්වක් පවත්වනවා. ධර්මයක් සාකච්ඡා කරන අතරතුරදී ඉරියව්වක් පැවැත්වුවත් ඒකත් සිහියෙන්. වචනයක් කතා කළත් ඒකත් සිහියෙන්. පියවරක් තැබුවත් ඒකත් සිහියෙන්. සාමාන්‍යයෙන් ලොකු ස්වාමීන් මේ පාරත් අපි හම්බෙච්චලා ජනානන්දාභිදාන අපේ මහෝපාද්‍යයන් වහන්සේ දේශනා කරේ ලොකු ස්වාමීන් වහන්සේ භාවනාවෙන් තොරව ඉන්න වෙලාවක් නැහැ. හබුරුගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ මට කියපු වතාවක් නම නාවිනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ චිත්තක්ෂණයක් අපතේ යවන්නේ නැති ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒක සැබවින්ම එහෙමයි. මම අහලා තියෙන කතාවක්. උන්වහන්සේ නිතරම සිහිය සම්පජඤ්ඤයෙන් යුක්තවමයි වාසය කරන්නේ. නිතරම භාවනාවෙන් වාසය කරන්නේ. තමන් වහන්සේගේ අවුරුදු 70 ගානක ජීවිත කාලයේ පුරාවට පුළුවන් තරම් පාරමී ධර්ම පූර්ණේ කරගත්තා. අදිශීලයේ අදිචිත්තයේ අදිප්‍රඥාව පූර්ණේ කරමින්. හැම තිස්සෙම නිතින්ම මේ මාර්ගයමයි හිටියේ. කෙලස් යුද්ධේ නොපසු බටින වීර සෙබලෙක් ලෙසයි මට නම් පෙනුනේ. කොච්චර දුර ගමනක් ගිහිල්ලා ආවත් තමන් වහන්සේ යම් වෙලාවක සක්මන් කරනවා නම් හවස 2ට 3ට කොච්චර දුර ගමනක් ගිහිල්ලා ආවත් අපි කන්දෙන් බැහැලා එනකොට අපි දකින්නේ ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් කරන එක. නිතරම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රී ආදී ගුණයන්ගෙන් තමන්ගේ සිත පෝෂණය කරගත්ත උත්තමයෙක්. උන්වහන්සේ ළඟට යනකොට දැනෙනවා මේ මෛත්‍රී බලය. එක වතාවක් ස්වාමින් වහන්සේ කෙනෙක් අහලා තියෙනවා ස්වාමින් වහන්සේ නිතර බුදු ගුණ වඩනවා. ස්වාමින් වහන්සේ ඇටමාලේ තියෙනවනේ 108ක් නේද? සමන්ට වේගෙන් වඩනවා ඉතිපිසෝ පාඨේ. හුරු වෙලා කෝටි ගාණක් වඩලා 2001 දී අහලා තියෙනවා වන්දනාවක් වෙලාවේදී ස්වාමින් වහන්සේ කොච්චර වෙලාවක් යනවද මේ බුදු ගුණ ඉතිපිසෝ පාඨේ 108 පාරක් මෙනෙහි කරන්න? hina වෙලා කළ විනාඩි 3මාරයි නම කියලා. ඔබ ගෙදර ගිහිල්ලා බලන්න උපරිම ජවයේ දාලා මෙනෙහි කරන්න. විනාඩි 20කට වඩා යනවා. S2 දැකලා තියෙනවා. තත්පර 2ට, තත්පර 3ට, තත්පර 2ට බුදුගුණ 3ක් විතර ගණන් කරන්න පුළුවන්. 2-3කට. අපවත් වෙන අවස්ථාවේදී උපස්ථායක ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මම මගේ ජීවිතේ බුදුගුණ ලක්ෂ 27000ක් වැඩුවා කියලා. ඒ ගන්න ඉතිපිසෝ පාඨයේ ගුණ 9යිනේ. ඒක 9ෙන් බෙදන්නට ඕන. ඒක ලක්ෂ 3000ක්. කියන්නේ කෝටි 30ක්. කෝටි 30ක්. මේ ගණන් කරපුවා උපස්ථායක ස්වාමීන් වහන්සේ මට ළඟදී දවසක කීවා ඉස්සර අසනීප වෙනකොට අසනීපෙන් පස්සේ කාලේ අසනීප වුණානේ. සක්මනේ දැන් මේ කෙලවරෙන් අර කෙලවට අර කෙලවර මේ කෙලවට එනවනේ මම රක්මන් කරනවනේ. සමහර අසනීප දවස්වල කියනවලු නම අද සක්මනේ මට බුදුගුණ ඉතිපිසෝ පාඨේ 100ක්වත් මෙනෙහි කරගන්න බැරි වුණානේ කියලා. මේ කෙලවරේ ඉඳන් අනිත් කෙලවරට සක්මන යනකොට උනාස ඉතිපිසෝ පාඨේ 100 මෙනෙහි කරනවා. අද බැරි වුණානේ. ටිකක් අසනීප වැඩි අද කියලා කිව්වා. ඒ නිසා පින්වතුනි ඒ උත්තමයන් වහන්සේගේ චරිතයෙන් මේ සංඝ ගුණයන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ජීවමානව අපි දුටුවා. ස්වාමීන් වහන්සේගේ අපි අහලා තියෙන්නේ පැවිදි ජීවිතයේහි සතර කමඨහන් මෙනෙහි නොකළ දිනයක් නැත. සුවිසි මහා ගුණය මෙනෙහි නොකළ දිනයක් නැත. උපසම්පදාවෙන් පසු කණ්ණාඩියෙන් මුහුණ බලපු දිනයක් නැත. කෙස් බානකොට පවා උපසම්පදාවෙන් පසු පැම් පහසු වෙනකොට තච පංචකය මෙනෙහි නොකළපු දිනයක් නැත. මේ සියල්ල කරමින් මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරනවා. සහ ඒ කටපාඩම් කළ ධර්මය පර්වතයකින් පහළට ගඟක් ගලා එන්නාසේ ඊටාම මිහිරි හඬින් දේශනා කරනවා මිනිස්සු සමාහිත වෙන ලෙසට. කොච්චර අසනීපකම් තිබුණත් ගිහිලා ප්‍රශ්නයක් ඇහුවොත් අහලා ඇති ප්‍රශ්න සමහර අයනේ කවදාවත් මහන්සි අමාරුයි කියන්නේ ඒ ප්‍රශ්නයට පරිපූර්ණ උත්තරයක්. කෙටි උත්තර නෙවෙයි පරිපූර්ණ උත්තර උන්වහන්සේ ලබා දෙනවා.
සමහර ස්වාමින් වහන්සේලා ධර්මඥානෙ ඉහළයි. නමුත් සීලාදී ගුණධර්ම වල අඩුපාඩු තියෙන්නට පුළුවන්. ධර්මඥානයේ සීලය ඉහළයි. සමාධිය දියුණු කරගන්න අමාරු වෙන්නට පුළුවන්. ධර්මඥානයේ සීලය සමාධිය තියෙනවා. විදර්ශනාව නොහැටේන ඉන්නවා. නාවයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ කියන්නේ පින්වතුනි. පෘථග්ජන තත්වයේහි බෝධිසත්ත්ව භූමියේහි සීලය සමාධිය ප්‍රඥාව ධර්මඥානය කියන මේ සියල්ලෙහිම අප සියලු දෙනා මවිතයට පත් කරමින් බෝධි සම්භාර පුරලා නික්ම ගිය උත්තමයෙක්. සැබවින්ම උන්වහන්සේට පින් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමන් වහන්සේට යම් හෝ පිනක් අනුමෝදන් කරයි නම් මං හොඳට දන්නවා. කවර තැනක ඉඳගෙන හෝ ඒ පින දකිනවා නම් උන්වහන්සේ ඒක අනුමෝදන් නොවි සිටින්නේ නැහැ. බුද්ධ දේශනාව තියෙනවානේ. මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආග මිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං. මහා බෝධි සම්භාර පුරණ මහා බෝධිසත්වරු පින්වතුනි, පින කුඩායි ලොකුයි කියලා බල බල ඉන්නේ නැහැ. පිනක් නම් කුසලයක් නම් ඒ මොහොතේ එය සිද්ධ කරනවා, එය අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසා කාල වේලා තික්ම යන නිසා මේ අද දවසේදී අප මේ සිද්ධ කරන්නා වූ බුද්ධ පූජාව, බෝධි පූජාව, ධර්ම ශ්‍රවණයෙන් රැස්ුණා වූ මේ සියලු කුසල සම්භාරය අපේ ලොකු ස්වාමින් වහන්සේ ඉන්නා වූ දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක සිට සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් තමන් වහන්සේගේ ඒ පාරමී පුණ්‍ය ජීවිතයට, සසර ගමනට මේ පුණ්‍ය පඬුරත් එකතු වේවා. තමන් වහන්සේට ලෝකය පුදුම කරවමින් සමතින් සත් පාරමී ධර්මයන් පූර්ණය කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මතු දිනක අප සෑම දිනාටම පිහිට ආධාර වෙමින් මහා පෘථිවිය කම්පා කරවමින් සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඉතින් අද දවසේදී මේ පින්කම් සියල්ලක්ම අපි සිද්ධ කරන්නේ නාවිනේ ලොකු ස්වාමින් වහන්සේ සිහිපත් කරගෙන, ඉතින් දීර්ඝ වශයෙන් මේ සංඝ ගුණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමින්, ලොකු ස්වාමින් වහන්සේගේ ගුණ කතන එකත් ශ්‍රවණය කරමින් අප සෑම දිනම තමන්ගේ සිත් තුළ ධෛර්යය, උද්‍යෝගය උද්දීපනය කරගන්නට ඕනේ. මෙවන් වූ සංඝ පීත්‍රූන් වහන්සේලා ජීවමානව වැඩ සිටියා. උන්වහන්සේලාගේ පාරේ මාර්ගය අනුගමනය කරමින් අප සෑම දිනත් ගිහි වේවා පැවිදි වේවා හැකි සෑම පමණින්ම ගුණධර්ම පූර්ණය කරමින් ධර්ම මාර්ගයේ ගමන් කරමින් සුපටිතන්නත ආදී ගුණයන් ඇති කරගෙන නිවනින් සැනසෙන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ඇති කර ගනිත්වා කියලා විශේෂයෙන්ම ආශිර්වාද සිද්ධ කරනවා.